ගමන දුෂ්කරයි. හැබැයි සුන්දරයි. සබහාදහමට පණ පෝන රැකියාවක් කරන්න ලැබුණේ මගේම වාසනාවට. ඇත්තටම වාසනාව කිව්වට ඒක උත්සාහය උනන්දුව වෙන්නත් ඕනේ. මට දැන් ඇති. මට හොඳටම මහන්සි කියලා හිත කියද්දි හිතට අභියෝග කරලා අමාරුම තැන්වල මම මාව අල්ලගෙන ලස්සනට මම මේ වැඩ ගොඩ දාලා තියෙනවා. ඇත්තටම මට මං ගැන ගොඩක් ආඩම්බරයි. හැම රස්සාවම එක වගේ නෑ. ඒත් හැම රස්සාවටම අපි අගයක් දෙන්න ඕනේ. මේ මගේ වසර ගණනක අත්දැකීම් ලබාගත් ඡායාරූප ටිකක්. හරිම දේ හරියටම කරන්න අමාරුවෙන් හරි අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මෙච්චර අද මම කියවන්නේ මේ මගේ ආදරණීය රැකියාවට අවුරුදු 5ක් වෙන්න එනවා. ඉතින් මාත් එක්ක හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් මාව අපේ කණ්ඩායම විශ්වාස කරලා අපෙන් සේවය ගත්තු මගේ ක්ලයන්ට්ස්ලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ බලලා ඒවට කමෙන්ට් කරන ලයික් කරන මගේ ආදරණීයන් හැමෝටම ස්තුතියි. Facebook යාළුවෝ, TikTok යාළුවෝ, YouTube යාළුවෝ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම විශ්වාස කරනවා මුදල් මත පදනම් වුණත් මම මේ කරන රැකියාව නිසා යම් දිනක බොහෝ දෙනාට ජීවය දෙන්න හුස්ම පොදක් මමත් ලෝකයට දායාද කළා කියලා. ඉතින් නැවත වරක් කියන්නම් ප්ලාන්ට් ගර්ල් මමත් එක්ක සම්බන්ධ වුණ ඔයාට ගොඩක් ස්තුතියි වගේම දිගටම මාත් එක්කම රැඳී ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි.